බලන්න මේ සහතික පත්‍ර ප්‍රශ්නය වාට කරන්න පුළුවන්ද කියලා. ඊ සරමන් මුසන් චක්යොක් ජර්නල් තස්සම්නිකා මේ පුද්ගලයා කුමන සහතික පත්‍රයක් තස්සම්නිකා කියල කියන්නේ ලැබුවද. තද්දා කියන වචනයෙන් නිරූපණය කරන්නේ යම්කිසි දෙයක් උත්සාහයෙන් ලබා ගන්නවා කියන අදහස. ඒ කියන්නේ ලබා ගන්නවා, අත්පත් කරගන්නවා, උපයා ගන්නවා කියන අදහස තමයි මේ තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා මොන වර්ගයේ සහතික පත්‍රයක් ලබා ගත්තද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. බලමු. කුක්කා කිසුල් චක්යොක්චන්. කුක්කා කිසුල් කියලා කියන්නේ ජාතික කුසලතා කියන එක. ජාතික කුසලතා සහතික පත්‍රය කියලා තමයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා චක්යොක් බොනෝ කියලා. චක්යොක් බොනෝ කියලා කියන්නේ සහතික පත්‍ර අංකය කියන එක. චක්යොක් චොන්මොක් කියලා කියන්නේ සහතික වර්ගය කියන එක. සොන්මියොන් කියලා කියනවා සම්පූර්ණ නමට. සෙන්යොන් වොරිල් කියලා කියනවා උපන් දිනයට. හබ්ගප් ඉල්ජා කියලා කියනවා සමත් වුණු දිනය කියන එකට. පල්ගප් ඉල්ජා කියලා කියනවා නිකුත් කළ දිනය. ඒ වගේම හංගුක් සනොප් ඉල්ලියොක් කොන්දන් කියලා කියනවා කොරියානු මානව සම්පත් සංවර්ධන සේවය කියන එකට. කොරියන් HRD කියන එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන මගේ නම තියෙනවා. ආයෙ මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේ චදොන්චා චොන්බී කියන එක. චදොන්චා චොන්බී කියලා කියන්නේ වාහන නඩත්තු කියන එක. මේ කියන්නේ අපි සරලව කිව්වොත් ඔටෝමොබයිල් කියන එක තමයි මේ තියෙන්නේ. මේ කීනන්ජන් කියලා කියන්නේ ඉහළම සුදුසුකම කියන අදහස. ඒ කියන්නේ ලංකාව වගේ ගත්තොත් ලංකාවේ ඔටෝමොබයිල් වලට ගන්න පුළුවන් ඉහළම සුදුසුකම NEQ level 7 වගේනේ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ කීනන්ජන් කියලා කියන්නේ. හරි අපි යමු උත්තරවලට. උත්තරවලදී පළවෙනි එක කියනවා චාදොන්චා චොම්බි කීනන්ජන් නිද ඔටෝමොබයිල් වල ඉහළම සුදුසුකම වේ කියලා තමයි මේ කියන්නේ. ඒ උත්තරේ හරි. දෙවෙනියට තියෙනවා සිමින්හේ ඉම්නිදා කියලා. සීමින්හේ කියලා කියන්නේ මෙයාගේ නම. ඒකින්ද ඒක වැරදි. චිර්වල් ඉරිල් ඉම්නිදා 7 වෙනි මාසේ පළවෙනිදා වේ කියලා කියනවා. ඒ ඇවිල්ලා මෙයාගේ උපන් දිනය. හංගුක් සනොප් ඉල්ලියොක් කොන්දන් ඉම්නිදා. කොරියානු මානව සම්පත් සංවර්ධන සේවය. ඒකත් වැරදි. එහෙනම් ගැළපෙන උත්තරේ අංක 1.